good morning යාළුවනේ. ඉතින් ඔන්න අපි මේ ළඟදී කීල්ස් එකට ගිය වෙලාවේ අපිට හම්බුණා මම කවදාවත් try කරලා නැති ක්‍රීම රාමන් එකක් මේ එකක් සී ෆුඩ් අනික චිකන් මසාලා. ඉතින් මම හිතුවා මේ දෙක try කරලා බලන්න මේකේ රහ කොහොමද කියලා. ඉතින් අද ඔයගොල්ලෝ එතනලා ඉන්නේ මාත් එක්ක මේකේ රහ කොහොමද කියලා try කරලා බලන්න. අපි guys මුලින්ම චිකන් මසාලා එක හදාගමු. මේකේ හදන හැටි මෙතන ඊට පස්සේ ගහලා දෙනවා. අපි ඒ මේක හදාගෙන දැන් හම්බ වෙමු. හරි guys මේ පැකට් එකේ ගහලා දෙන වතුර හොඳට රත් කරගෙන ඊට පස්සේ මේක දාන්න කියලා. එහෙනම් අපි ටක් ගාලා වතුර ටික රත් කරගමු. හරි guys දැන් අපි ඉතින් මේකට දාගමු අපේ නූඩල් එක. මේ තියෙන්නේ. ඉතින් guys අපි නූඩල් එක තැම්බෙන්න තියලා අපිට මේකේ කියලා තියෙනවා මේ පැකට්ස් ටික වෙනම මෙහෙම භාජනයකට දාලා හදා ගන්න කියලා. අපි නම් මේක හදාගමු ටක් ගාලා. හරි guys ඉතින් අපිට කියලා තිබ්බ උණු වතුර චුට්ටක් මේ විදිහට දාගෙන ඒකට දාගන්න කියලා මේ තියෙන පැකට් තුනම. මේක guys එන්න ඕනේ non red කියලා ගහලා තිබ්බා. මම හරියටම දන්නේ දාගෙන බලමු. සුදු පාට කුඩු එක guys මේකේ තියෙන්නේ. ඊළඟට තියෙනවා මම හිතන හැටියට සීසනින් පැකට් එක මේක වෙන්න ඕන. ආ guys මේ තියෙන සීසනින් පැකට් එක. ඉතින් guys අපිට කිව්වා මේ දෙක හොඳට කලවම් කරගන්න කියලා. බල චිකන් සුව දෙනවා guys මේකෙන් ඈ. ඊළඟට guys ඉතින් අන්තිමට ඕනම රාමෙන් එකක තියෙන තෙල් පැකට් එක දාගන්න. මේකේ තෙල් එක සැරද නැද්ද කියන්නම් guys මම දන්නේ නැහැ. ඒක first time try කරන්නේ. එහෙනම් guys අපි රාමයන් එක තැම්බුණාට පස්සේ හම්බ වෙමු. හරි guys දැන් අපේ නූඩල් එක තැම්බිලා ඉවරයි. දැන් හරි guys දැන් අපි නූඩල් එක ඉක්මනට පෙරා ගමු. පේනවද? පේනවනේ. හරි guys දැන් අපි නූඩල් එක පෙරාගෙන ඉවරයි. දැන් අපේ නූඩල් එක අපේ මිශ්‍රණයත් එක්ක මික්ස් කරගන්න යන්නේ. හරි guys අපි ටක් ගාලා මික්ස් කරගමු. හරි guys අපි දැන් මේක ටක් ගාලා මික්ස් කරගමු. දැන් පුපුත් ගත්තම මික්ස් කරන්න ලේසි වෙන්න. හොඳ සුවඳක් නම් එනවා. guys මම ඉස්ම තියෙන්නත් එක්ක ඇද මොකද එතකොට මේක අපිට ඉස්මල ගාගෙනම කන්න පුළුවන් මේ. හරි guys එහෙනම් අපි දැන් මේක කාලා බලමු මේකේ රස කොහොමද කියලා. හරි guys ඉතින් ඔන්න මම හදාගෙන තියෙන්නේ මගේ චිකන් මසාලා රාමෙන් එක. guys මේකේ වතුර ගතිය චුට්ටක් මදි. ඒ නිසා ඉතින් මම තව චුට්ටක් ඒක දාගන්නවා තම්බපු වතුර චුට්ටක්. guys මේකට වතුර ගතිය මට මදි ඒකයි. හරි guys ඉතින් මම ඔන්න හදාගෙන තියෙන්නේ අපේ චිකන් මසාලා එක. බලමු මේක මොන රහක්ද කියලා. චිකන් මසාලා රහක් එනවා නැත්තේ නැහැ. මට රස පොඩ්ඩක් මදි.
ගයිස් අපිට මේක රසානුවර ඇන්ක්‍රොත් දැනට මේක තියෙන්නේ ගයිස් දෙවන ස්ථානේ. ඊළඟ මුලින්ම ස්පයිසි ඊළඟට මේක ඊළඟට චීස් එක. ඊළඟට මේක චීස් එකට වඩා හැබැයි රහයි. ඒ වුණාට ලොකුම රසක් නෑ. එහෙනම් ගයිස් දැන් අපි යන් අපේ ඊළඟ රාමෙන් එක. අපේ සීෆුඩ් රාමෙන් එක හදාගන්න. ඊළඟට මම දැන් මේකම කන්නේ මේක පස්සේ කනවා. දැන් ඉතින් ඔයගලන්ට රිවිව් එක දෙන්න ඕනේ නිසා තමයි ටිකක් යාවේ. good 10න් 7ක් වගේ මේකට දෙන්න ස්පයිස් එකට 10න් 9යි චීස් එකට 10න් 7යි මේකට 10න් 7යි එහෙනම් guys අපි දැන් යන් අපේ සීෆුඩ් රාමෙන් එක හදාගන්න. හරි guys ඉතින් පළවෙනි කාලය ඉවරයි. දැන් අපි හදාගන්නේ අපේ සීෆුඩ් රාමෙන් එක. ඉතින් මම මේකත් ෆස්ට් ටයිම් තමයි කන්නේ. අපි මේක අතන ඉක්මනට හදාගමු. මේකෙත් මෙතන පිටිපස්සේ හදන හැටි ගහලා තියෙනවා. මේක guys මේකෙත් තියෙන 4 මිලිලීටර් 600කට මේ නූඩල් එක දාගන්න කියලා. හරි guys ඉතින් වතුර එක රත් වෙලා තියෙන. දැන් අපි නූඩල් එක දාගමු. හරි guys එහෙනම් ඉතින් අපි නූඩල් එක තැම්බුණාට පස්සේ හම්බෙමු. ඉතින් guys මේකේ තියෙන්නේ නූඩල් එක තැම්බුණාට පස්සේ මේ වතුර ටික අයින් කරලා චූට්ටක් තියලා මේකටම අර පැකට් ටික වෙන මිශ්‍රණය හදාගෙන ඒක දාලා චුට්ටක් රත් කර ගන්න කියලා. ඉතින් guys එහෙනම් අපි දැන් යන්නේ අපේ මේකට අදාළ මිශ්‍රණ එක මේ තියෙන්නේ එක හදාගන්න. හරි guys ඉතින් මේකේ තියෙනවා උණු වතුර චුට්ටක් දාගන්න කියලා. මෙන්න මේ විදිහට මම චුට්ටක් දාගන්නම්. මොකද අපි තම්බනගේ උණු වතුර තියෙන නිසා. ඉතින් ඔයගොල්ලෝගේ පේනවද දන්නේ නැහැ මෙන්න මෙතන guys තියෙනවා මේ තියෙන්නේ. මේක හදාගන්න තමයි guys ඒකේ තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා සැෂේ පැකට් එකක්. මේක වෙන්න ඕනේ. නෑ guys මේ තියෙන සීසනින් පැකට් එක. නෑ guys මේ තියෙන ක්‍රීම් සැෂේ පැකට් එකක්. මේ ක්‍රීම් සැෂේ එක දාගමු ඊළඟට. ඉතින් guys හැම එකේම වගේ මේකෙත් තියෙනවා තෙල් පැකට් එකක්. හරි guys දැන් අපි මේකට මික්ස් කරගමු. හරි guys ඉතින් මෙහිම තමයි මේකේ මිශ්‍රණය එන්නේ. තෙල් ටිකක් දාගමු guys. ඉතින් guys අපි මේක තැම්බුණාට පස්සේ නූඩල් එක තැම්බුණාට පස්සේ අපි හම්බෙමු. හරි guys නූඩල් එක තැම්බිලා ඉවරයි. අපි දැන් guys මේක ටක් ගාලා පෙරාගමු. කන්නන්න. හරි guys දැන් අපි යන නූඩල් එක පෙරා ගන්න. guys ඉතින් මේක අපිට තියෙන නූඩල් එක පෙරාගෙන වතුර චුට්ටක් ආයේ අපි හද භාජනයට දාගන්න කියලා සාමාන්‍ය ගණන්. දැන් චුට්ටක් දාගත්තා. ඊට පස්සේ අපි හදාගත්තු මික්ස් එක. පොඩ්ඩක් තිබුණා කමක් නැහැ guys. මොකද මම මේකෙම තමයි
සුද්දල ඉවරලා මේක තමයි දාන්නේ. මික්ස් එක හොඳට කලවම් කරලා මෙහෙම අයිත් අපි නූඩල් එක දාගන්න ඕනේ මික්ස් එකට. දැන් ආයෙ චුට්ටක් වෙලා මේක හොඳට මික්ස් කරගෙන මෙහෙම. චුට්ටක් වෙලා ගයිස් මේක වහලා තියමු. හරි ගයිස් අපේ දැන් මේ නූඩල් එක ඉස් මේක චුට්ටක් හිඳුනට පස්සේ අපිට පුළුවන් ගයිස් මේක දාගන්න. මේකෙත් රස බලන්න. ඊට පස්සේ ගයිස් මම කියන්න මේ හැදෙන්නේ මොකද වැඩියෙන්ම රස ස්පයිසි මොකද්ද ඒ ටික අපි මේකත් කාලි වඩලා බලමු. එහෙනම් ගයිස් මේකත් අපි හදාගෙන ඉක්මනට හම්බෙමු. හරි ගයිස්. දැන් හරි ගයිස් ඉතින් ඔන්න මම්මගේ සීෆුඩ් රාමෙන් එක හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ. දැන් ගයිස් මේකත් කාලා බලමු. මේකේ රස කොහොමද කියලා. මම දැන් මේකත් දාලා තව ඔක්කොම අපිට රෑන්ක් කරන්න පුළුවන්. රස අනුව, සැර අනුව මේකත් කාලා බලමු. ඒක රහයි අනේ. ඊට සිරවඩම් ගයිස් මේක නම් රහයි. චිකන් මසාලාවට වඩා. හොඳ 10න් 8ක් මේකට දෙන්න පුළුවන්. ගයිස් ඉතින් මේක චුට්ටක් සැරයි. එතකොට සැරාන මොකද උඩින් මෙන්න 2x ස්පයිසි එක. ඊට සී ෆුඩ් එක ඊළඟට අපි කලින් කෑව චිකන් මසාලා එක සහ අන්තිමට චීස් එක. සැර කන්න ආස නැති කෙනෙක්ට නම් චිකන් මසාලා එක සහ චීස් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊළඟට රස අතින් ගත්තොත් මේක මගේ විදිහේ මම සාමාන්‍යයෙන් කැමති සැර කන්න. එතකොට උඩින්ම චිකන් එක. sorry. අපිට උඩින්ම තියන්න පුළුවන් guys චීස් එක. number 2 spicy එක number 3 මෙන්න මේ අපේ චිකන් මසාලා එක සහ sorry. number 3 මේ seafood එක. number 4 අපි guys මේ කලින් කෑව එක මේ තියෙන්නේ. කලින් කෑව චිකන් මසාලා එක. ඉතින් guys කොහොම තමයි අද වීඩියෝ එක වෙන්නේ. ඔයගලන්ට ස්පෙෂල්ම නිවුස් එකක් කියන්න තියෙනවා guys. මගේ සබ්ස්ක්‍රයිබර්ස් 5000 වෙනද චුට්ටයි තියෙන්නේ. 10 වුණ ගමන්ම මම Q&A එකක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ අහන ප්‍රශ්න ඔක්කොම අන්නේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. එහෙනම් අලුත් දවස් එක අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. ඉතින් ගිහින් එන්නම්. බයි බයි. Yeah.